හයිබෝන් යාළුවනේ ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්න හිතුණා. ඒකට හේතුව තමයි මේ ඔයාලා අපි සියලු දෙනා දන්නවා පහුගිය දවස්වල අපේ ලංකාවට ලොකු ස්වභාවික ආපදාවක් සිද්ධ වුණා. ඉතින් ඒ තුරත් මිනිස්සු මම දැක්ක සමහරක් උත්සාහ කරනවා දේශපාලනය වාසි ගන්න. මේක දේශපාලන වාසි ගන්න අවස්ථාවක් නෙමෙයි. නයිනාලිකාවේ මම දැක්කා ඉතින් ඒක ආලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තු කවුද කෙනෙක් ඇවිල්ලා කිව්වා මේක යාළ පුරෝකථනය කරා මේක මිනිස්සු දැනුවත් කරා කියලා. එහෙනම් ඇත්තටම හිමින් දැනුවත් කරා කියන එක ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා කියන එක නෙමෙයි වෙන්න ඕනේ. ආයතන ප්‍රධානයා එයා දන්නවා රාජ්‍ය ආයතනයක කටයුතු සිදු වෙන්නේ කොහොමද කියලා. මොකද එහෙම අවදානමක් තිබ්බා නම් වැස්සේ වැඩිවීමක් තිබ්බා නගරය දැක්කනම් අනිවාර්යෙන්ම සර්කියුලර් කරන්න ඕනේ. එතකොට තමයි ආපදා කළමනාකරන දේ ටික හරි රාජ්‍ය අනිත් ආයතන හරි දැනුවත් වෙන්නේ. එයා සර්කියුලර් කරන්නේ නැතුව නාලිකාවකට ඇවිල්ලා කාලගුණේ මෙහෙම වැඩිවීම හැකියාවක් තියෙනවා කියලා. හැබැයි මන්ට නම් ඇහුනේ වැස්ස අඩු වෙනවා කියන කතාවක් මම ඒ 12 වෙනිදා වීඩියෝ බැලුවහම. කොහොමත් අපි දන්නවා පවතින රජයට රාජ්‍ය සේවකයන්ගෙන් 80% ආසන්න ප්‍රමාණයක් තමයි ඡන්ද ප්‍රකාශ කරේ. ඒතකොට 20%ක් ඉන්නවා ඡන්ද විවෘත ප්‍රකාශ කරපුවා. එතකොට ඒ 20 තුල ඉන්නවා ඒ ආයතනවල ඒ වගකිය යුතු ගේම් ගහන්න පුළුවන් පුජ්‍යලු. මොකද ඇත්තටම අපි දන්නවා රාජ්‍ය ආයතනවල සමහර රාජ්‍ය ආයතනවල ඒ කියන්නේ ආයතන ප්‍රධානියට වඩා පියන් බලවත් වෙලා වැඩ කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ ගැන හොයන්න ඕන. එතකොට හැබැයි ඒක එකක් අනික මම හිතන්නේ විධිමත් ආකාර රජය ඒවට කල් වේලා අරගෙන කලබල නොවි කටයුතු සිදු කරાવી කියලා විශ්වාසයක් තියෙනවා. අනික තමයි කාලගුණය ගැන අපි ඉගෙනගෙන තියෙන පොඩි කාලේ අපිට ගන්නලා තියෙන්නේ. කාලගුණය ගැන ශනිකව වෙනස් වෙන දෙයක්. අර ස්වභාව ධර්මයට අපිට චැලෙන්ජ් කරන්න බෑ. එතකොට හන්වා බුදුහාමුදුරු කියලා ආපෝ තේජෝ වායෝ ගින්න සුළඟ ජලය කියන දේවල් අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපිට යම් අනුමාන ගමන අනුමාන වලට ඇවිල්ලා ඒවා ප්‍රෝකථනය කරගෙන අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. ස්වභාව ධර්ම විනාශ කරොත් ඒව අනිවාර්යයෙන්ම අපිට පරිසම් දෙන්න වෙනවා. එතකොට ඒක එකක්. අනික එතකොට ඔය තව අර සජබේ කෑගල පැත්තේ මම නැමති හිටපු ඇමති කෙනෙක් ඇවිල්ලා කම ගම්පොළ 1000ක් විතර නෑ යගයක් කියලා. ඇත්තටම එහෙම 1000ක් විතර යට ගියා නම් ඔය මේ පහුගිය අවුරුද්ද තුල ඇලමායින් වල ඇල රක්ෂිත වල ගංගා රක්ෂිත වල කඳු මුදුන් වල වැව් වල වැව් තාවුල් වල අනවසර ඉදිකිරීම කරේ ඔය පහුගිය පාලන කාලේ බලයේ හිටපු දේශපාලනඥයෝ හෙන්චයියෝ බලයේ තියෙන කට්ටිය ධනෙ තියෙන කට්ටිය මැර බලයේ තියෙන කට්ටිය ඒගොල්ලෝ තමයි ඕව කරේ. එතකොට ඒ මිනිස්සු බහුතරයක් කරපු වැරදි වලින් මේ සුළුතරයක් වූ අසරණ මිනිස්සු තමයි ඇත්තටම ගොඩක් අසරණ වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඔය බලන්න දැන් ඔයාලා ගැටඹ ආවොත් එහෙම ඔය වැව අද්දරද ගංගා අද්දර කියයි ඕක්‍රේ කියයි ඊට අමතරව මම දැන් තව තියෙන ඔය ෆිෂින් හට් කියයි අර හට් කියයි මේ හට් කියයි එලිෆන්ට් බාත් කියයි ඔය බලන්න ගිහලා ඔක්කොම මහලින් රක්ෂිතයෙන් තියෙන්නේ. ඉතින් ඕවා ඉදි කරන්න ඕවට අනුමැතිය දුන්නේ ඒ කාලේ තිබ්බ බකරේ රාජ්‍ය බලය, දේශපාලන බලය, මැර බලය, මිල මුදල් වල තිබ්බ බලය ඕවා තමයි. ඉතින් ඒවා බැරියර්ස් ඇති කරලා ජලයට නිදහසේ ගලා යන්න තිබ්බ මායිම් අහුරුවට පස්සේ ওই වගේ දේවල් එනවා. ඉතින් මෙන් ඉදිරියට රජය දැඩි තීරණයක් ගන්නවා. ඉතින් ඒවා ඒ විදිහට වෙන්න ඕනේ. ඉතින් එහෙම නොවේ. මම නම් කියන්නේ ඔය සමතලාම වෙලා යන්න තිබ්බේ. මොකද අසරණ මිනිස්සු බිම් පොළවට යට වෙන්නේ නැතුව මහා කෝටිපතියෝ බලයේ තිබ්බ මිනිස්සු කරලා තියෙන තට්ටු ගණන් බිල්ඩින් තියෙනනේ හොටෙල් ලා නම් ඔය යට වෙලා කුඩු වෙලාම යන්න තිබ්බේ. එහෙම කියන එක ඇත්තටම හොඳයි. මොකද මේක තේරුම් ගන්න ඕන. වැවට හිමි කොටස වැවට දෙන්න ඕන. ගඟට හිමි කොටස ගඟට දෙන්න ඕන. ඇලට හිමි කොටස ඇලට දෙන්න ඕන. ඉතින් ඔය ගම්පොළ 1000ක විතර මියා කියලා. ඉතින් ඕවා ඉතින් ඒ කාලේ හිටපු දේශපාලඥයෝනේ නේ. ඔයාට අනුමැතිය අවසරය දුන්නේ. ඒ වගේ මම දැක්කා මහනුවර මහනගරාවේ විභක්ෂයේ කියන එක්කෙනෙක් ඇවිල්ලා මේ ගොම්බඳින කණුව තප්පු ලව්වා. මේ වෙලාවේ ඉතින් දේශපාලනය කළා යාළුවා තේරුම් ගන්න ඕන ඔය විදිහට අනවශ්‍ය දේශපාලන බලය පුම්බන්න කියලා තමයි යාළුවට බලය නැති වෙලා ගියේ කියලා. ඉතින් දැන්වත් ඔය කාතික ආචාර්යවලද ගුරුවරුද මුකුත් නැත්නම් නැහැ. ඉතින් මොලේ කියන්නේ ප්‍රායෝගික දැනුම මොලේ දැනුම දීපට නැහැ. මේ මොලේ පාවිච්චි කරලා අවස්ථාවට කටයුතු කරන්න බෑ. ඊට අමතරව තව දැක්කත් නම් විශේෂයෙන් දැක්ක දෙයක් අර කොහෙද අමුණ නේ අමුණ කැඩලා යනවා අමුණ හදන්න සද්දයක් යනකොම අමුණ සති දෙකක් යනකොට මේ වගා කරලා තියෙනවා වීකෝ විතන විනාශ වෙනවා. ඉතින් මෙහෙමයි. ඉතින් ඒ තේරුම් ගන්න ඕනේ තප්පුලපු මහත්තයා අමුණක් කැඩනහම ඒක අර ගෙදර තිබ්බ වළඳක් කැඩන නෙමෙයි. අමුණක් කියන්නේ අමුණක්. ඇලහැර අමුණ. ඉතින් අමුණ හදන්න බෑ කඩේ ගිහිල්ලා මැටි වළඳක් ගේනවා වගේ ග්ලාසයක් ගේනවා වගේ වීදුරුවක් ගේනවා වගේ. ඉතින් ඒකේ තප්පුලපු මහත්තයාට තේරුම් නැත්නම් කරන්නේ නැහැ. දැන් විනාශ වෙලා තියෙන්නේ කොයි විනාශ වෙලා තියෙනවා කොටසක් අපි දැන් තව කොටසක් රැක ගන්න ඕන. ඉතින් අමුණ හදන්න බෑනේ සත් දෙකට බැයි නම් බෑ තමයි. ඉතින් විනාශ නොත් කරන්න තියෙන්නේ දැන් මේ ලක්ෂ ගණන් කෝටි ගණන් ඒ අසරණ වෙච්ච මිනිසුන් දෙනවා වගේ වගා හානි සිදු වෙනවා නම් යම් කෙනෙකුට ඒක රජය කරන්න ඕන දේවල් කරයි. ඔයාලා නිකන්
තප්පුලන්න එපා පැත්තක ඉඳලා මේක අවබෝධ කරගන්න. මේක රටනම් සිදු වෙලා තියෙන විවසනයක්. ඒ විවසනයේ යථාර්ථය අවබෝධ කරගන්න බැරුව බොරුවට තප්පුලන්න එපා. දේශපාලන වාසි ගන්න හිතාගෙන. ඉතින් එහෙම වෙන්නේ ඔයාලා තව තවත් දේශපාලනික වශයෙන් අරාජික වෙන මිසක්ක දේශපාලනික වශයෙන් ජයග්‍රහණය කිරීමක් නෙමෙයි. ඉතින් ඔය තව කියනවා ඉන්දියාවෙන් මේ කාලගුණ වාර්තා පිළිබඳව මේ ඒ දැනුවත් කිරීම කරා කියලා. ඉතින් ඒව කරා නම් ඉතින් ඒව ජාත්‍යන්තර වාර්තා පුරෝකථනය කිරීම ඒව ගැන ඇනලයිස් කිරීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම මිසක් ජනාධිපති අන්ද කුමාරගේ වගකීමක් නෙවෙයි. ඒකත් තේරුම් ගන්න ඕන උරුම බාරන කට්ටිය. මම හිතන්නේ මේ අවස්ථාවේ දේශපාලන කර ඇත්තටම අපි අවබෝධ කරගන්න ඕන. ඔය අහුකුළු අස්සේ තවත් පහුගිය රජයන්හි ඉහළ තනතුරු දලපු ඉහළ නිලධාරීන් වගේම මැද පන්ති නිලධාරීනුත් පහළ නිලධාරීනුත් ඉන්න නිලධාරී තන්ත්‍රයක් තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණ දේශපාලනය කරන වෙලාව තිබ්බේ ඔගේ 20ක් ඉන්නවා දැන්ටවත් ඒ කට්ටියට කඩ යන. ඉතින් ඒගොල්ලෝ මේක මේ අවස්ථාවක් කරගෙන බොරදී මාළු බාණ්ඩ හදනවා. ඉතින් ඒවට අහු වෙන්නේ නැතුව අපි නැවත මේ රට ගොඩනගමු. මේ සඳහා ඔයාලා අවබෝධයෙන් කටයුතු කරන තැන් විශ්වාස කරනවා. එහෙනම් බායිස්